ආයුබෝවන්. අපි මේ වීඩියෝ එකෙන් බලන්නේ සාරාංශයක් වශයෙන් මේ ගමනේදී අපි ලැබපු අත්දැකීම්. සයිටින්ග්ස් විදිහට බලනවා නම් සමස්ත කණ්ඩායමටම සයිටින්ග්ස් 11ක් පාක් එක ඇතුලේ. මම එහෙම කියන්නේ ගුවන්තොටුපළට එද්දී අන්තිම වාහනේ එයාලා දැකලා තිබ්බා ව්‍යාග්‍රේ පාර පයින්න බලන් ඉන්නවා. වාසනාව. එහෙන් බලද්දී ව්‍යාග්‍රේ සයිටින් 12යි, කොටි සයිටින් 3යි. එතකොට වලස් සයිටින් 1යි. එහෙන් බලපුවම සෑහෙන සාර්ථක ගමනක්. ගොඩක් අය අහලා තිබ්බා කොහොමද ගියේ, එතකොට ඉදුම් හිටුම් කැම බීම ප්‍රවාහනය කොහොමද සිද්ධ වුණේ කියලා. කියන්න ඕනේ ඉන්ෆිනිටි ජර්නීස් ආයතනයෙන් සියලු දේ වග බලා ගන්නවා. එයාලා ඒ පිළිබඳව කලින් කරන්න ඕනේ සියලු දේ කරලා ඉවරයි. අපිට තියෙන්නේ ඒ අදාළ ගාන ගෙවුවයින් පස්සේ සයිටින්ස් ගැන බලා ගන්න එක විතරයි. අපි පළවෙනිටම කොළඹින් පිටත් වෙලා බැංගලෝර වලට ගිහිල්ලා බැංගලෝර වලින් නාග්පුර වලට ගිහිල්ලා තමා මේ තඩෝබා කියන ජාතික වන උද්‍යානයේ කර ආවේ. ගුවන්තොටුපළෙන් බැස වෙලා ඉඳන් අපිට සැප පහසු වාහනවල තමා යන්න හම්බෙන්නේ. අපිට එතකොට අපිටම කියලා වෙන් වෙච්ච රියදුරු මහත්තයෙක් හම්බෙනවා. එයාත් එක්ක තමයි අපි දිගටම සංචාරය දෙන්නේ. එතකොට හොඳ සම්බන්ධතාවයක් ඇති වෙනවා ඒ රියදුරු මහත්තයත් එක්ක. ඕන තරම් නවත්තන්න බලන් කිව්වහම ඕන දෙයක් කරලා දෙනවා. සෑහෙන හොඳයි. ඊට පස්සේ පළවෙනිට ගියේ කැම්ප්ස් රයි ටයිගර් කියලා කුඩා නවතැන්පලකට ප්‍රමාණයෙන් කුඩා වුණාට සැප පහසු උපරිම දෙනවා. කෑම බීම උපරිම තියෙනවා. බුෆේ ක්‍රමයක කන්න තියෙන්නේ. වගකීමෙන් කියන්න පුළුවන් බඩගිනි නම් ඉන්න වෙන්නේ. ඒකේ තමයි අපි හිටියේ මොහාලි කෝඩ් සෝන් එකේ නැත්නම් කේන්ද්‍රීය කලාපය සඳහා ඒ කැම්ප්ස් රයි ටයිගර් වල තමයි අපි හිටියේ. ඊට පස්සේ අනෙක් ප්‍රේරණ කලාප නැත්නම් බෆර් සෝන් සඳහා අපි භගවාන් ජංගල් රිසෝට් කියන හෝටලේ වෙත ගියා. කෑම බීම ඒ බුෆේ ක්‍රමයට මේ ගමනාන්ත දෙකේම කැම්ප්ස් රයි ටයිගර් සහ භගවාන් ජංගල් රිසෝට් දෙකේම ප්‍රධාන වේල් 3ට අමතරව අපි සෆාරි ගිහිල්ලා ආපුවාම වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බ වෙනවා. ඒක සාමාන්‍යයි. ඒ වගේම හවස් සෆාරියෙන් පස්සේ හම්බ වෙනවා මේ හයිටි තේ සහ බිස්කට්, ඒ කැවිලි පෙවිලි සමෝසා, ඒ හැමදේම හම්බ වෙනවා. තාරාශක් විදිහට කියන්න තියෙන්නේ එච්චර තමයි. අදාළ ගාන ගෙවුවයින් පස්සේ හැමදේම ඒකට ඇතුළත් මග පෙන්වන මහත්තුරුන්ගේ සහ සෆාරි රියදුරන්ගේ සන්තෝෂම් මුදල් පටන් ඒකට ඇතුළත්. අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි නම් ඒ කියන්නේ හෝටල් වල හිටපු සේවක මණ්ඩලයට යම්කිසි සම්මාදමක් කරලා ඒ කට්ටියට සාධාරණයක් ඉෂ්ට කරා. තමන්ට මොන හරි ගන්න ඕන නම් මම හිතන්නේ ඉන්දියානු රුපියල් 5000ක් තිබුණා හොඳටම ඇති. ඒ කියන්නේ ඩොලර් 60 70ක් තිබුණා හොඳටම ඇති. තමන් වියදම් කරන ප්‍රමාණය අනුව තමයි. ඕවා යන්නේ ඉතින් මොකක් හරි ඔය සිහිවටනක් ගන්න එහෙම තමයි. නැත්තම් ඉතින් ඊට වඩා මහ ලොකු වියදමක් නැහැ. අනික ඔක්කොම මේ පැකේජ් එක නැත්තම් මේ ගාන සඳහා ඇතුළත් හින්දා. අවසාන වශයෙන් කියන්න ඕනේ විශේෂ ස්තුතියක් හිමි වෙන්න ඕනේ මේ ඉන්ෆිනිටි ජර්නීස් ආයතනයට. මේ ගමන සංවිධානය කරාට, ගමන හොඳින් සංවිධානය කරාට කිසිම අඩුපාඩුවක් නැතුව, විශේෂයෙන් කපිල සරත් මහත්තයාට සෑහෙන හොඳ සංවිධායකයෙක්, සෑහෙන හොඳ මිත්‍රයෙක්. ඒ හින්දා බොහොම ස්තුතියි. ඒකත් කියන්නම ඕනේ මේ වීඩියෝ එක අවසානයේ. එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ බැලුවට. මේ තමයි අවසාන වීඩියෝ එක තඩෝබා සංචාරය පිළිබඳව. ඊළඟ වීඩියෝ එකකින් අපි බලමු ගේරු ජාතික වන උද්‍යානය පිළිබඳව. බොහොම ස්තුතියි වීඩියෝ බැලුවට. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. ආයුබෝවන්.